රුපියල් කෝටි ගණනක් වටිනා රූපවාහිනී සම්පේෂණ සංනිවේදන උපකරණ තොගයක් පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේදී වන්නේ මෙහිමේ 58 වන සේනාංකය අද අත්පත් කරගත් ප්‍රදේශයෙන් සොයාගත්තා. කොකාවිල් රූපවාහිනී සංස්ථා විකාශන කුලණින් ගලවාගත් සංනිවේදන උපකරණද මේ අතර වෙනවා. මීට අමතරව 2002 දී නෝර්වේ රාජ්‍ය අනුග්‍රහයෙන් LTTට ලැබුණු ගුවන්විදුලි සම්පේෂණ උපකරණද මෙහි දැකගත හැකියි. විදේශ රටවලට රූපවාහිනී දර්ශන යැවිය හැකි චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ හා ජාත්‍යන්තර දුරකථන ඇමතුම් විකාශන පද්ධතියක්ද මෙහිදී හමු වුණා. LTT විසින් කිලිනොච්චි මුලතිව් යාපනය හා වවුනියාව ප්‍රදේශ ආවරණය වන පරිදි කොටිහඬ නමින් ඊලාම් ගුවන්විදුලියක් මෑතක් වන තුරුම පවත්වාගෙන ගියා. නිදර්ශම් නැමැති LTTE රූපවාහිනී සේවය දිනකට පැය 3ක් යාපනය මුලතිව් හා කිලිනොච්චි ප්‍රදේශවල විකාශය කළා. නිදර්ශම් රූපවාහිනී සේවය යුරෝපීය රටවලට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා දී තිබුණා. ශ්‍රී ලංකා රජයට හා ආරක්ෂක හමුදාවන්ට එරෙහිව අසත්‍ය ප්‍රචාර යුරෝපය පුරා රැගෙන යාමට ප්‍රධානතම මාධ්‍ය ලෙස භාවිත වූයේ නිදර්ශම් රූපවාහිනී සේවයයි. යුරෝපීය රටවල ක්‍රියාත්මක පෙරගෙවුම් දුරකථන කාර්පත් ක්‍රමය LTTට විශාල ආදායමක් ගෙන දුන්නා. එවැනි වෙනම දුරකථන ජාලයක් LTTE ග්‍රහණය පැවති ප්‍රදේශවලද අලුතින් ආරම්භ කිරීමට LTTය උත්සාහ දරා තිබෙන බව මේ අතර වූ උපකරණ වලින් පැහැදිලි වෙනවා. කෝටි ගණනක් වටිනා මෙම සංනිවේදන උපකරණ LTTය පසුපසට එද්දී පුදුකුඩු වලදී අතහැර දමා ගොස් තිබෙනවා. ශබ්දය නොයසන විදුලි ජනක යන්ත්‍ර පවා ඒ අතර වෙනවා. පුදුකුඩු ඉරුප්පුවලදී හමුදාව සොයා ගනු ලැබූ තවත් වැදගත් ස්ථානයක් මේ. 2007 වසරේ ජූලි 15 වෙනිදා LTTE මුහුදුකොටි නායක සුසේල් සහ ඔහුගේ දරු පවුල ජලය ඉවරල තීරයේදී ප්‍රහාරයකට ලක් වුණා. LTTE නායකත්වය සමග එම දිනවල සුසේල් කිසියම් මතභේදයකට ලක්ව සිටි බවට එම වකවානුවේ පළ වූ තොරතුරක්. කෙසේ නමුත් එම අභිරහස් ප්‍රහාරයෙන් සුසේගේ පස්වැනිදී ශංකර් නැමැති පුතා මරුමුවට පත්ව තිබුණා. පුදුකුඩු ඉරිප්පුහි සුසේගේ ගම් ප්‍රදේශයේ ස්මාරකයක් ඉදිකොට ඔහුගේ පුතා මිහිදන් කර තිබෙනවා. මේ තිබෙන්නේ එම ස්මාරකයයි. පුදුකුඩු ඉරුප්පුහි මෙම ස්මාරකය අසලින් ආරම්භ වන ප්‍රදේශය සතම්යක් පමණ දුරට විහිද යන්නේ LTTE මුහුදුකොටින්ගේ මහාවීර ගම්මානයක් ලෙසයි. යුද හමුදාවේ 58 වන සේනාංකය අද එම ප්‍රදේශයේ බලය මේ වන විට තහවුරු කරගෙන සිටිනවා. ඊයේ රාත්‍රී මේ ප්‍රදේශයට යුද හමුදාව දැවැන්ත ප්‍රහාර එල්ල කරද්දී LTTE බුද්ධ්‍යංශ නායක පොට්ටුවම්මාන් අනදීමට පැමිණි බව ඔවුන්ගේ පණිවිඩ හුවමාරු මගින් තහවුරු වී තිබෙනවා. කෙසේ නමුත් මේ වන විට පුදුකුඩු ඉරිප්පුහි LTTE නායකයන් රැඳී සිටින කලාපයට යුද හමුදාව අකණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. රූපවාහිනී සමන් කුමාර රාම වික්‍රම පුදුකුඩු ඉරිප්පු සිට